ඔන්න අදම ඔයාලට අරගෙන එන්නේ මුලින්දන් අගට කුතුහලයෙන් එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම දහම ඝාතක කතාවක්. මේක නිකම්ම මිනිමැරුම් කතාවක් නෙවෙයි, ඊට එහාගේ ගැඹුරු පරිගැනීමක් මේකේ අන්තර්ගතයි. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි දේවා. හැමෝම මෙයාට කියන්නේ ඩෙවිල්. එහෙම නැත්නම් යකෙක් කියලා. හිතුවක්කාර ඉක්මනින්ම කේන්ති යන ඒ වගේම තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන චරිතයක් තමයි මේ දේවා. දේවා සහ එයාගේ පෙම්වතිය වන බින්දු වටා ගෙතුණු ලස්සන ආදර කතාවක් මැද්දට තමයි නගරේම හොල්ලන බිහිසුණු සිදුවීම් මාලාවක් කඩාගෙන පාත් වෙන්නේ. නගරයේ හම්බු විදියට දරුණු මිනිමෙරුම් මාලාවක් සිද්ධ වෙනවා. මේ හැම මිනිහක්ම පණ පිටින් පුච්චලා මරලා දාන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ හැම තැනම ලෙවලින් ලියලා යනවා I am God. ඒ කියන්නේ මම දෙවියන් කියලා. එයි මේ මිනිමරුව Taman දෙවියන් කියලා හඳුන්වන්නේ. නීතියට කොටු කරගන්න බැරි වුණ අපරාධකාරයෝ පස්සේ යන මේ රහස්‍ය පුද්ගල ඇත්තටම කවුද? දේවාගේ දඩබ්බර ජීවිතයත් මේ මිනිමෙරුම් ජාලයත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන ප්‍රශ්නත් එක්කම හැම විනාඩියක්ම කුතුහලයේ දෝරේ ගලන මේ සුපිරිම මූවී එක තමයි 2025 අවුරුද්දේ රිලීස් වුණ I am God කියන කන්නඩා මූවී එක. IMDb එකේ මේ වෙද්දි 7.5ක් වගේ ලොකු වගයක් පවත්වා ගන්න මේ මූවී එක සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි යමු මේ සුපිරිම සීරියල් කිලර් මූවී එකේ කතාව පැත්තට. ඔන්න කතාව පටන් ගද්දිම අපිට පෙන්නන්නේ එක්තරා රාත්‍රියක වෙන එක්තරා සිදුවීමක්. කිචන් එකේ එළවලු කපන ගමන් ඉන්න මේ ගැහණු කෙනාව වෙස්මුණක් දාගත්ත ඝාතකයා පිටිපස්සෙන් හිමීට ඇවිල්ලා මෙයාට පහර දීලා මෙයා ඝාතනය කරලා දානවා. මේ ඝාතනයට කිසිම හේතුවක් ඕන අපිට තාම නම් කිසිම දෙයක් හිතා ගන්න බෑ. ඔන්න ඊළඟ දවසේ ඊළඟට අපිට පෙන්වන්නේ අපේ කතාවේ කතානායකයා දේව් සහ එයාගේ පෙම්වතිය වෙන බින්දු. මේ දෙන්නම එකම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යයන් දෙදෙනෙක්. මේ දෙදෙනාට ආදරය කරන්න තැනක් වෙලාවක් එහෙම ඕන නැහැ. කැම්පස් එකේදී මෙයාලා දෙන්න ටිකක් හැමෝටම පේන ලව් කරන්න. මෙයාලා දෙන්නගේ ප්‍රයිවට් ප්ලේස් එකක් වගේ තමයි කැම්පස් එක ඕන්න හැසිරෙන්න පටන් ගන්නෙ. දවසක් දේව් සහ බින්දු කියන කපල් එක ගැන එන පැමිණිලි ගාන වැඩි නිසාම කැම්පස් එකේ උපකුලපතිවරයා දේව්ගේ තාත්තා කැම්පස් එකට ගෙන්නනවා. කියනවා දේව් සහ බින්දු සීමාවෙන් එහාට ගිහිල්ලා කැම්පස් එකේ ප්‍රයිවට් ප්ලේස් එකක් විදියට හැසිරෙනවා. අනිවාර්යයෙන්ම මේ ගැන අවවාද කරන්න ලෙක්චර්ස්ලටත් හරිම මේක කරදරයක් විදියට තමයි හැසිරෙන්නේ කියලා. දේව් කියලා කියන්නේ දඩබ්බර, කේන්ති යන ඒ වගේම කිසිම දෙයක් අහන්න නැති කොල්ලෙක්. ඒත් කැම්පස් එකේ টොප් ලෙවල් එකේ ලකුණු ගන්න සීනියර් බැජ් එකේ කොල්ලෙක්. ඒ නිසා තමයි මම මේකට විරුද්ධව පියවරක් නොගන්නේ කියලා දේව්ගේ තාත්තට කියන ගම ඔයා දේව්ගේ තාත්තා අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් අවවාද කරන්න කියන එක කියනවා. හරි මම දේව් එක කතා කරන්නම් කියලා දේව්ගේ තාත්තා පොරොන්දු වෙලා වුණ එළියට බහිනකොටම දකින්නේ කැම්පස් එකේ එහාට මෙහාට බින්දුව බයික් එකේ දාගෙන පාක් එක යනවා වගේ මේ දෙන්න යන විදිහ. රොමෑන්ස් කියන එක උපරිමයි, තැනක් අදාළම නැහැ. දේව් කියලා කියන්නේ ටිකක් වලියට බර චරිතයක්. මේ දෙන්නගේ ලව් එක කැම්පස් එකේ නොදන්න කෙනෙක් නැහැ. බින්දුට කවුරු හරි වචනයක් හරි කිව්වොත් දේව් ගිහිල්ලා උට හොඳටම තලනවා. හැමෝම වගේ දේව්ට බයයි කැමි කැම්පස් එකේ. ඔන්න එදාරෑ දේව් යන්නේ තමන්ගේ යාළුවෝ ටිකත් එක්ක ටිකක් බීලා. එදා දේව් ගෙදර ගියාන් පස්සේ තාත්තා කියන උපකුලපතිවරයා මේ කියපු දේවල් තමන්ගේ හැසිරීම පාලනය කරගන්න අපිට ලැජ්ජ කරන්න එපා. ආයෙත් මට කැම්පස් එකට ඔය වගේ සිදුවීමකට එන්න තියන්නත් එපා. ඒක කියනවත් එක්කම කකා හිටපු බත් එක්ක පොලේ ගහලා ඉවරලා දේව් ගෙට යනවා. එක්කම ඔන්න එදාරෑ ඝාතකයා තරුණියක් ඉන්න ගෙදරකට හොරෙන්ම ඇතුල් වෙනවා. මේ ගැහණු කෙනා ගේ ඇතුලේ තනියම මැසේජ් කර කර තමයි කාට හරි ඉන්නේ. කොමුණත් මෙයාව මරලා දාලා මෙයාගේ ඇඟිල්ලකුත් කපාගෙන ඔන්න යන්න යනවා. එයි මෙයාලා මේ විදිහට භයානක විදිහට මරන්නේ. අපි ඉදිරියට ඒ ගැන බලමු. අතරේ වන්න තරුණ ගැහන් ළමයාත් අපිට ආයේ පෙන්නනවා. එයා තමන්ගේ කාර් එකේ ඇවිල්ලා ගේ ඉස්සරහා කාර් එක නවත්තලා ඔන්න ගෙට යනවා. අර ඝාතකයා දැන් එන්නේ මෙයාපු කාර් එකේම තමයි. ඔන්න හිමීට කාර් එකේ ඩිකී හැංගිලා තමයි මෙයා එන්නේ. මෙයා ගෙට යනවත් එක්කම කාර් එකේ ඩිකී අරගෙන එන ඝාතකයා හිමීට ගේ ඇතුළට රිංග ගන්නවා. ඒත් එකම ඝාතකයාගේම ආයුධයක් පාවිච්චි කරලා පහර දීලා ඔන්න මෙයාගේ ඇඟිල්ල කපා ගන්නවා. ඒ ඇඟිල්ලෙම බිත්තියේ I am God කියලා ලියලා පෙට්‍රල් දාලා ඇඟට දාලා ගිනි තියලා මැරෙනකන් ආසාවෙන් පුටුවකට වෙලා බලන් ඉන්න මේ ඝාතකයා එතනින් යන්න යනවා. මෙයා ඝාතනය කරන හැම තරුණ ගැහණු කෙනෙක්ම මේ විදියට තමයි ඝාතනය කරන්නේ. ඔන්න පොලිසිය මේ තරුණ ගැහන් ළමයි දෙන්නගේ ඝාතනය ගැන විමර්ශන කටයුතු ආරම්භ කරනවා. එක් පොලිස් නිලධාරියෙක් ACPට කියනවා මේ ඝාතන දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. දෙන්නම් භයානක විදිහට තමයි පහර දීලා මරලා දාලා තියෙන්නේ. ඒ හැමතැනම පුටුවක් තියෙනවා. මේ ඝාතකයා මේ අය මැරෙද්දි කෑ ගහන විදිහ සහ පිච්චිලා ඉවර වෙනකම් මේ පුටුවේ ඉඳලා බලන් ඉඳලා තියෙනවා. කොහොමුණත් මේක සයිකෝදාම ඝාතකයෙක්ගේ වැඩක්. කිසිම සාක්ෂියක් ඉතුරු කරලා නැහැ කියන එක මේ නිලධාරියා කියනවා.
විමර්ශන කටයුතු බාර දෙන්නේ පොලිස් නිලධාරී භාරත්ට. භාරත් කියලා කියන්නේ දක්ෂ පොලිස් නිලධාරියෙක්. නමුත් මෙයා මේ වෙනකොට වැඩතහනමකට ලක් වෙලා ඉඳලා දැන් යාගේ වැඩතහනමට ලක් වූ කාලේ ඉවර කරලා තියෙන්නේ. ඔන්න මෙයාට හෙට උදේම පොලිසියට වාර්තා කරන්න කියලා උපදෙස් ලැබෙනවා. නමුත් අනිත් පොලිස් නිලධාරීන් නම් මේකට එච්චරම කැමති නැහැ. ඒ කියන්නේ කොටිම භාරත්ට කැමති නැහැ. මොකද මෙයා ටිකක් ඉක්මනින්ම තරහ යන සහ ගැහණු අයට ලොල්ලෝ පුද්ගලයෙක්. නමුත් ASP කියනවා අපිට උනත් මේකේ විමර්ශන කටයුතු කරන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන කාලය ගොඩක් වැදගත්. ඊළඟ ඝාතනය කොහොම වේද දන්නේ නැහැ. ඊට කලින් ඝාතකයව අල්ල ගන්න ඕනේ මේක මීඩියා වලට යන්න කලින් කියලා. ඔන්න ඊළඟ දවසේ දේව් බින්දුව එක්කගෙන ගෙදර එනවා. ගිහිල්ලා දේව්ගේ දෙමව්පියෝ ඉස්සරහා මුද්ද බින්දුගේ ඇඟිල්ලට දාලා කියනවා දැන් ඔයාලට ආයේ ලැජ්ජ හිතෙන්න හේතුවක් නැහැ. කවුරු හරි අපි දෙන්න එකට ඉන්නවා දැකලා ඇහුවොත් කියන්න අපි දෙන්න විවාහ ගිවිසගෙන ඉන්නේ කියලා. කැම්පස් එකේ අවුට් වෙන ගමන් ජොබ් එක ලැබෙනවා. ඊළඟට අපි දෙන්න කසාද බඳිනවා කියන එක දේව් කියනවා. දේව්ගේ තාත්තා නම් බින්දුවට ලොකු කැමැත්තක් නැහැ. නමුත් අම්මා නම් ඕන ටිකක් ෂේප්. කවුරු හරි අකමැති වුණත් ඉතින් දේව් කවුරු කියන දේ අහන්න නැති නිසා දේව්ගේ තාත්තාත් ඕන මුකුත්ම කියන්න යන්නේ නැහැ මේකට. දේව්ගේ පවුලේ පුතෙකුට ඉන්නේ දේව් විතරක් නෙවෙයි තව හදාගත්ත පුතෙකුත් ඉන්නවා. මෙයාගේ පවුලේ පොඩි කාලෙම වස බීලා මොකක් හරි හේතුවකට මිය ගිහින් පස්සේ මේ කොල්ලා පාරේ ඉන්නකොට දේව්ගේ අම්මා කන්න බොන්න දීලා රැක බලාගෙන තියෙනවා. දැන් යාත් මෙයාගේම පුතෙක් වගේ තමයි. ඔන්න දේව් සහ බින්දු කියන කපල් එක ගෙදරින් පිටත් වෙලා යනවා. මෙයාලට මගදී හම්බ වෙනවා දේව්ගේ නෑදෑම් මල්ලි කෙනෙක් වෙන තුෂාර්ව. මෙයා කැනඩාවේ ඉඳන් දවස් 3කට කලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. තුෂාර් කියලා කියන්නේ සල්ලිවත් පොහසත්කම්මේම හොඳට තියෙන කොල්ලෙක්. ඔන්න දේව් බින්දුට තුෂාර්ව හඳුන්වලා දීලා කට්ටිය තැබිලි ගෙඩියක් පොන ගම විස්තර කතා කරනවා. තුෂාර් ඔන්න තමන්ගේ රටට ඇවිල්ලා තියෙන්නේ පවුලේ කසාදයක් ලෑස්ති කරනවා. අන්න ඒ නිසා බින්දු තුෂාරව පළවෙනි පාරට දැක්කා වගේ කතා කරා. තුෂාර් බින්දුව කලින්ම දන්නවා. නමුත් දේව් ඉස්සරහා දන්නේ නැහැ වගේ තමයි හැසිරෙන්නේ. මෙයාලා දෙන්න දන්නේ කොහොමද? මම ඔයාලට ඉස්සරහට ඒ ගැන කියන්නම්කෝ. ඔන්න දේව් සහ බින්දු තුෂාර්ට සමුදීලා මෙතනින් පිටත් වෙලා යනවා. ඔන්න උදේම ಭಾರತ್ පොලිසියට වාර්තා කරනවා. SP මේ සීරියල් කිලර්ගේ ඝාතන ගැන ಭಾರත්ට කියනවා. ಭಾರತ್ කියන්නේ මේක සීරියල් කිලර් කෙනෙක්ගේ ඝාතනයක් වෙන්නත් පුළුවන්. ඒ මන්දත්ත නොවෙන්නත් පුළුවන්. සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් නම් ඔන්න අපිට තත්පරයක් වැදගත්. මොකද ඊළඟට දඩයම් කරන්න ඉන්න කෙනා කවුද කියලා අපි දන්නේ නැහැනේ. මේ දැනට වෙලා තියෙන ඝාතන දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියලා මම ආයේ බලලා ඉක්මනින්ම විමර්ශන කටයුතු කරන්නම් කියලා ಭಾರತ್ කියනවා. ඔන්න කොහොම හරි මේ සිදුවීම මීඩියා වලට වාර්තා නොවෙන්න කලින් ඉක්මන් කරන්න ඝාතකයා අල්ල ගන්න කියලා SP කියන ගම විමර්ශන කටයුතු වලට සහායට පොලිස් නිලධාරි රාහුල් ඒ වගේම නන්දනිත් ලබා දෙනවා. මම දැම්ම විමර්ශන කටයුතු පටන් ගන්නම් කියලා ඔන්න ಭಾರತ್ පිට වෙලා යනවා. එදා දේව් සහ බින්දු කොෆි ෂොප් එකකට යනවා කොෆි එකක් බොන්න. ඔන්න මේ වෙලාවේ කොෆි ෂොප් එකේ ඉන්නවා බාල්රාම් කියන කෙනාගේ පුතා. බාල්රාම් කියලා කියන්නේ මේ පැත්තේ ඇමති කෙනෙක්. පුතා බින්දු දිහා සැරින් සැරේ බලනවා. බින්දුත් මෙයාට කැමති වගේ ඉඟි දෙන ගමන් දේව්ට කියනවා අරයා මගේ දිහා අමුතු විදිහට බලනවා කියලා. දේව් කියන්නේ ඔයා ගොඩක් ලස්සනයි. ඔයා කියන්නේ මට ඒ කොල්ලට ගහන්න කියලාද? ඔයා දිහා බලන්න හැම කොල්ලටම ගහන්න ගියොත් මට හැම කොල්ලටම ගහන්න වෙයි කියන ගම කැම්පස් එකේ ෆෝම් එකක් ඔන්ලයින් පුරවන්න දේව් පටන් ගන්නවා. මෙලා ෂේප් එකේ කොළ කෑල්ලක නම්බරේ ලියන විදිහට අඟවලා බින්දු අර කොල්ලට ඉංගියක් දෙනවා. ඒ කොල්ල ඇවිල්ලා මේ නම්බරේ ලියපු කොළ කෑල්ල අරගෙන යන ගමන් බින්දුගේ අතින් අල්ලගෙන යන්නේ. ඔන්න අර කොල්ල මගෙන් අතින් ඇල්ලුවා කියලා දේව්ට කිව්වත් දේව් අහන්නේ ඔයා හිතේ වෙච්ච දේ මන් දැක්කේ නෑ කියලාද කියලා. බින්දුට ඕන වෙන්නේ දේව්වයි බාලරාම්ගේ පුතාවයි අතර රණ්ඩුවක් පටලවන්න. ඒ ඇයි කියලා වාට ඉස්සරහටම තේරෙයි. ඔන්න බාලරාම්ගේ පුතා බින්දු දුන්න කොළ කෑල්ල අරගෙන ගිහින් බලද්දි එයා දීලා තියෙන හිස් කොළ කෑල්ලක්. බාලරාම්ගේ පුතා දේව් ළඟට ඇවිත් කියනවා මට නම් මෙයා දුන්නේ හිස් කොළ කෑල්ලක්. ඔයා ඉද්දි ඔහොමනම් නැති වුණාම මේකේ කොහොම සෙල්ලම් දානවද කියලා. එතන යනවත් එක්කම දේව් බින්දුට පණ වගේ ආදරෙයි. ඒ නිසා කියපු කතාවට හොඳටම බාලරාම්ගේ පුතාට සහ එයත් එක්ක ආපු සෙට් එකට හොඳටම නෙලනවා. සෙට් එකම බිම දාලා ඉන්නකොට අහම්බෙන් දේව් වඳුරන කෙනෙක් කොෆි ෂොප් එකට එනවා. ඇවිත් මේ සිදුවීම දකිනවා. ඔන්න දුවගෙන ඇවිත් දේව්ගෙන් අහන්නේ "ඔබ මේ ගැහුවේ කාටද කියලා දන්නවද? ඉක්මනින්ම මෙතනින් ඵලයන්." බාලරාම්ගේ පුතාට ගැහුවා කියලා දැනගත්ත ගමන් නගරේ සෙල්ලක්කාරයෝ ටික ඔක්කොම මෙතන ඉඳී කියලා. දේව් කියනවා "මූ මට මොකාගේ පුතා වුණත් කමක් නැහැ" කියන ගමන්ම බින්දුවත් අරගෙන මෙතන ඉක්මනින්ම පිට වෙනවා. ලාවකට පස්සේ බාලරාම්ගේ පුතාට ගැහුවා කියන ආරංචියට කල්ලි ඔක්කොම මෙතෙන්ට එනවා. කවුද මගේ මල්ලිට ගහන හයියක් තියෙන්නේ කියලා බාලරාම්ගේ ලොකු පුතා හැමෝගෙම අහනකොට එයා දකිනවා මේ ෆයිට් එක වීඩියෝ කරපු කෙනෙක්. උගේ ෆෝන් එක උදුරලා අරන් බලද්දි මෙයා දකිනවා දේව් තමයි මෙයාට ගැහුවේ කියන එක.
ඔන්න අපිට පෙන්නනවා ඊළඟට ඝාතකයාගේ ඊළඟ ගොදුර. එක තරුණ ගැහැණු කෙනෙක් තනියම ගෙදර ඉන්නකොට ඝාතකයා හොරෙන්ම ගෙට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔන්න මෙයාවත් අර විදිහට භයානක විදිහට මරලා දානවා. දැන් ඝාතන 3යි. ඔන්න ඒ වෙලෙම ಭಾರತ್ කෝල් එක එනවා පොලිසියෙන් අර විදිහටම තුන්වෙනි ඝාතනයත් වුණා කියන එක. ಭಾರತ್ ලොකේෂන් එක ඉල්ලගෙන යනවා මෙතෙන්ට. ಭಾರತ್ මෙතෙන්ට එනකොට ASP රාහුල් එක්ක නන්දනි කලිම මෙතෙන්ට ඇවිල්ලා දැන් ASP කියන්නේ කනගාටුවෙන් තුන්වෙනි ඝාතනයත් සිද්ධ වුණා කියන එක. ಭಾರತ್ කියන්නේ මේක 3 නෙවෙයි 6ක් ඝාතන මේ වෙදි සිද්ධ වෙලා තියෙනවා. මම පළාතේ මේ වගේ කේස් ගැන හොයලා බැලුවා. අපේ බල ප්‍රදේශයේ 3යි. නමුත් තව 3ක් පළාතේ වෙලා තියෙනවා. ඔක්කොම 6යි. මේ කේස් ගැන හැම එකක්ම සමානයි. තරුණියන් ඝාතනය කරලා පුච්චලා පණ පිටිම මැරෙන හැටි බලන් ඉඳලා ගිහින් තියෙනවා. මේ හැම තැනකම බිත්ති I am God කියලා සඳහන් කරලා මේ හැම ඝාතනයක මෙහා පැත්තේ පුටුවක් තියෙනවා. මේක නියම සායික ඝාතකයෙක්ගේ වැඩක් කියන එක ಭಾರತ್ කියනවා. මෙයා ඕනෑම විදිහක අපි අතර ඉන්න පුළුවන්. වේටර් කෙනෙක්, වතුර බෙදන කෙනෙක්, ලියුම් බෙදන කෙනෙක් මේ විදිහේ ඕනම කෙනෙක් විදිහට ඉන්න පුළුවන් කියන එක ඔන්න ಭಾರತ್ නන්දනීට කියනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ ජිම් එකේ වෙන සිදුවීමක්. මේ ජිම් එකට වතුර බෝතල් සප්ලයි කරන කොණ්ඩේ වවාගත්ත කොල්ලෙක් ඉන්නවා. මෙයාගෙනම ක්‍රිෂ් ඔන්න හොරෙන්ම ජිම් එකේ සෙල්ලම් කරන ගැහැණු ළමයන්ගේ ඇඟපසඟ බලන විදිහත් පෙන්නනවා. මෙයාගේ එක හැක් වපරයි. මෙයා මේ ගැහැණු ළමයි දිහා ආසාවෙන් වතුර බෝතල් තියෙන මුවාවෙන් බලනවා. වගේ මේ ඝාතන ගැන ජිම් එකේ ටීවී එකක නිවුස් එකක යන විදිහත් මෙයා දකිනවා. මේ බල ප්‍රදේශය තුල වෙච්ච ඝාතන ගැන ඔන්න මීඩියා වලින් කොහොම හරි දැනගෙන මීඩියා දැන් ඔන්න පොලිසියෙන්වත් අහනවා. ಭಾರತ್ තමයි මීඩියා වලට කරුණු දක්වන්නේ මේ ගැන. පොලිස් දෙපාර්තමේන්තුව මීඩියා වලට මේ සම්බන්ධයෙන් නොදුන්නේ. දරුණු සයිකෝ ඝාතකයෝ මේ වගේ දේවල් මීඩියා වල පෙන්නද්දි මිනිස්සු ඒ ගැන කතා කරද්දි හරියට උපහාරයක් වගේ තමයි උන් සලකන්නේ. ඒ නිසායි කිව්වේ නැත්තේ. අපි ඉක්මනින්ම අපරාධකාරයා අල්ලනවා. ඒ පිළිබඳ විමර්ශන තොරතුරු ඔයාලට අප්ඩේට් කරන්නම් කියලා ඔන්න ಭಾರತ್ කියනවා. ඔන්න දේව් කැම්පස් එකේ ඉදී ඉදා එක්සෑම් දවසක් බින්දුට එක්සෑම් එක ඉවර කරන්න ටිකක් පරක්කු වෙනවා. ඒ නිසා එක්සෑම් එක ලියලා එන්න කියලා දේව් පිට්ටනිය පැත්තට යනවා කැම්පස් එකේ. ඔන්න ඔය වෙලාවේ බාල්රාම්ගේ පුතාගේ සෙට් එක ඇවිල්ලා ඔන්න දේවව හොයාගෙන ගහන්න උත්සාහ කරනවා. හැබැයි දේව් කියලා කියන්නේ නිකන් චරිතයක් නෙවෙයිනේ. ආයි සුපිරිම වැඩෙක්. ඔක්කොටම ඔන්න සැපටම නෙලනවා. නමුත් තව වාහන දෙකක් එනවා ඊට පස්සේ ඔන්න මැර කට්ටිය පුරවගෙන ඔන්න ඊට පස්සේ තමයි දේව් ගුටි කන්න පටන් ගන්නෙ. ඔන්න ඔය වෙලාවේ අහම්බෙන් ಭಾರತ್ පොලිසිය කට්ටියත් එක්ක මේ කැම්පස් පාරෙන් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය වෙලාවේ දකිනවා හෙන සෙට් එකක් එකතු වෙලා එක කොල්ලෙක්ට ගහන විදිය. කොමාරි පොලිසියෙන් ඇවිල්ලා මේ වලිය බේරනවා. කෙල නිසා බාලරාම්ගේ පුතාට ගැහුවද කියලා උන් අහන ගමන් හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් දාගන්න කියලා පොලිසිය එතනින් යන්න යනවා. දන්නවනේ මේ වලියට මූලිකම හේතුව තමයි බින්දු. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ රාත්‍රියේ වෙන එක්තරා සිදුවීමක්. ඔන්න රාත්‍රියේ ෆිල්ම් එක විෂුවල් ඩාන්ස් එකක් එක තැනක ෂූට් කරනවා. ඒක විර වෙනවත් එක්කම ඔන්න ඊළඟ තරුණ ගැහැණු ළමයාගේ ඝාතනයත් වෙලා අර විදිහටම පුලුස්සලා දාලා. ඔන්න ಭಾರತ್ එක්ක පොලිසිය සෙට් එක එතෙන්ට යන විමර්ශනයේට ප්‍රොඩියුසර් මැනේජර් මේ ගැන සාක්ෂි දෙනවා පොලිසියට. ෂූට් එක අතරතුර ඒ ගර්ල්ට කෝල් එකක් ආවා. එයා පැත්තකට ගියා ඒ කෝල් එක ආන්සර් කරන්න. පස්සේ එයා නැති නිසා හොයලා බලද්දි තමයි අපි දැක්කේ මේ මල සිරුර. කියලා මෙයා කියද්දි කොහොම වුණත් මල සිරුර මෙතනින් දැන් ඉවත් කරලා දාන්න කියලා ಭಾರತ್ අනිත් නිලධාරීන්ට උපදෙස් දෙනවා. ඔය වෙලාවේ ෆිල්ම් ප්‍රොඩියුසර් ඇවිල්ලා ಭಾರත්ට කියනවා මම දන්නවා ඝාතකයා කවුද කියලා. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මගේ ජීවිත කතාව. මං යාළු වෙලා හිටිය කලින් ගර්ල් කෙනෙක් එක්ක. එයා මගේ උදව්වෙන් තමයි ෆිල්ම් ශේෂ්ත්‍රයට ආවේ. දැන් ඇමති පුතෙක් එක්ක තමයි සෙට් වෙලා ඉන්නේ. එයාට ඕනුනේ මේක කඩාකප්පල් කරන්න. මේක එයාගේ වැඩක් කියලා ಭಾರත්ට කියනවා. නමුත් ಭಾರත් කියන්නේ තමුන් නිවුස් බලන්නේ නැද්ද? මේක ඒ විදිහ එකක් නෙවෙයි. මේක සීරියල් කිලර් කෙනෙක්ගේ ඝාතනයක් කියලා. තරේ මේ වෙන දේවල් හොරෙන් කළුපාට ජර්සියක් ඇඳගත්ත කෙනෙක් ඈත ඉඳන් හොරෙන් බලන් ඉන්න බව ಭಾರත් දකිනවා. ಭಾರත් මෙයා පස්සේ පන්නන්න පටන් ගන්නවා. කොහොම වුණත් වීදිය ආස්සෙන් එහෙම් මෙහෙන් දාලා මූ දුවනවා. මූ අන්තිමේට මිනිස්සු ගොඩක් ගැවසෙන වීදියකට යනවා. ಭಾರත්ට කොච්චර පැන්නුවත් මෙතනදී මේ මිනිස්සයා මගේ ඇරලා යනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ජිම් එකේ වෙන සිදුවීමක්. අර ක්‍රිෂ් මෙතෙන්ට එනවා. එයාට වපරයක් තියෙනවනේ.
මෙයා ඒක පාවිච්චි කරලා ජිම් එකේ වැඩ කරන වගේ පෙන්නලා කරන්නේ ජිම් එකට එන ගැහණු ළමයන්ගේ ඇඟ පසඟ නරඹන එක. එදා වුණ ක්‍රිෂ් ඇවිල්ලා පොතක් කියවන වගේ පොත තියාගෙන එක ගර්ල් කෙනෙක්ගේ ඇඟ පසඟ නරඹන විදිහ තවත් එක ගැහණු කෙනෙක් දකිනවා. මෙයා ඇවිල්ලා ක්‍රිෂ්ට හොඳ කනේ පාරක් ගහලා තමන්ගේ අයියට කෝල් එකක් අරන් කියනවා මේ මිනිහා ගැන. මෙයාගේ අයියා තමයි භාරත් කියන ඕන ෆෝන් එකේ ජිම් එකේ මැනේජර්ට දෙන්න කියලා. මැනේජර්ට කියනවා ඉන්ස්පෙක්ටර් භාරත් ඕක වල්ලා එළියට දාන්න නැත්නම් මම සමසකේ ජිම් එක ඇවිල්ලා සීල් කරනවා කියලා. මැනේජර් එහෙම කරන්න එපා සර් මම එළියට දාන්නම් කියලා ඔන්න හැමෝම ඉස්සර ක්‍රිෂ් බැලියට දානවා ජිම් එකෙන්. ඒත් එකම කැම්පස් එකේ දේව් බින්දුව ඔන්න හොයන්න පටන් ගන්නවා. නමුත් බින්දු නැහැ. ඔන්න එයාගේ යාළුවගෙන් අහද්දි කියනවා දැන් එයා පැය භාගයකට කලින් ගියා කියලා. නමුත් දේවට නොකිය බින්දුව එහෙම නොවන නිසා බින්දුව ඔන්න බයික් එකත් අරගෙන යනවා බින්දුව හොයන්න. ඔන්න ওই වෙලාවේ දේව් දකින්නවා බින්දුගේ කාර් එක රෙස්ටෝරන්ට් එකක් ඉස්සරහ නවත්තලා තියෙන විදිහ. මෙයා රෙස්ටෝරන්ට් එක ඇතුළට ගිහිල්ලා බලද්දි බින්දු දේව්ගේ ආදි සහෝදර තුෂාර් එක්ක ඔන්න කතා කර ඉන්නවා ටේබල් එකක. ඔන්න මේ වෙලාවේ දේව් බින්දුට කෝල් එකක් ගන්නවා. නමුත් ඒක ආන්සර් කරනවා තුෂාර් දෙන්නේ නැහැ. මෙයාලා කලින් ඉඳන්ම අඳුරනවා වගේ තමයි ඔන්න පේන්නේ. ඔන්න මේක දිහා ටික වෙලාවක් බලන් ඉන්න දේව් ගිහිල්ලා තුෂාර්ව ටේබල් එකෙන් ඇදලා අරන් බනින්න පටන් ගන්නවා. අපිට ඉරිසියා හිතුණාද මේ වගේ කෙල්ලෙක් එක මං යාළුනාට ඒ නිසා දුඹ මට මෙහෙම කරන්න කියලා. නමුත් තුෂාර් කියන්නේ ටිකක් පිළිවෙලකට හැසිරියන් මිනිස්සු බලාගෙන ඉන්නවා උඹත් එක්ක යාළු වෙන්න කලින් තමයි මේකේ මාත් එක්ක යාළුනේ කියලා. ඔන්න තුෂාර් ඊට පස්සේ ඔන්න කතාව ඇත්තටම කියන්න පටන් ගන්නවා. බින්දුයි මායි හිටියේ එකම කැම්පස් එකේ. ඊට පස්සේ මං කැනඩා ගියා. කැනඩා ගියාම මම වෙන ගැහණු ළමෙක් හොයාගත්තා. ඒකේ තරහට තමයි උඹත් එක්ක මේ යාළුනේ කියලා කියනවා. ඇත්තද කියලා ඔන්න බින්දුගෙන් අහද්දි බින්දුව ඔන්න ඔව් කියනවා. ඵලයන් යන මෙතනින් කියලා දේව් බින්දුව එලවනවා. කොහොම හරි තුෂාරුත් ඔන්න ඉක්මනටම දේව්ගේ හැටි දන්න නිසා ඉක්මනට මෙතනින් බින්දුව යවනවා. ඔන්න තුෂාර් කියන මම කැනඩා ඉඳන් ආවේ කසාදෙට. ගෙවල් වලින් තීරණය කරේ අපි දෙන්නව. මම එදා කසාදේ ගැන කියන්න උඹලා ගෙදර යද්දි තමයි උඹලා දෙන්න මට මගදී හම්බ වුණේ. නමුත් මම මේ ගැන උඹට කෙදා කියන්න හදද්දි බින්දු මට කියන්න එපා කියලා අතින් කිව්වා. ඔන්න ඕකයි කතාව. දැන් අපි කසාද බඳින්න තීරණය කරලා තියෙන්නේ කියලා කියනවා. නමුත් බින්දු බයි ඉන්නේ උඹ යාට කරදරයක් කරයි කියලා. එතකොට බින්දු කරේ මාත් එක්ක සෙල්ලම් කරපෙකද උඹගෙන් පල්ලි ගන්න කියලා දෙව් අහන ගමන් මං ඕකිට මුකුත් කරන්නේ නැහැ කියලා මට ඕක කිව්ව අප්පිරිය කියන ගමන් ඔන්න දෙව් එතනින් යන්න යනවා. නමුත් දේව්ට වෙච්ච දෙයට ඔන්න හොඳටම දුකෙන් ඒ වගේම කලකිරීමෙන් ඔන්න දේව් බාර් එකට ගිහිල්ලා හැමදාම බොන්න පටන් ගන්නවා. ජිම් එකේ සිද්ධියේදී ක්‍රිෂ්ව කනට ගහලා එළියට දාපු ಭಾರತ್ගේ නංගි ඔන්න සුපර් මාකට් එකට එහෙම ගිහිල්ලා රෑ වෙලා ඔන්න ගෙදරට එනවා. ඔන්න ඔය වෙලාව ක්‍රිෂ් හැංගි හිමීට මෙයාගේ පස්සෙන් එන විදිහත් ඔන්න අපිට බලන්න පුළුවන්. මෙයා ගේ දොර අරගෙන ඇතුළට යනවත් එක්කම ඔන්න ක්‍රිෂුත් හිමීට ගේ ඇතුළට රිංග ගන්නවා. ಭಾರತ್ ඔන්න පොලිස් වාහනේ මොකක් හරි වැඩකට යන ගමන් රෑ ඉන්නේ. ಭಾರත් හිතෙනවා මේ පාරම තමයි තමන්ගේ නංගි ඉන්න නිසා එයාවත් බලලා ගියොත් හොඳයි කියලා. හැබැයි නංගිට කෝල් ගන්නවා. ඒත් ඔන්න ඔයා ආන්සර් කරන්නේ නම් නැහැ. නංගි ගෙදර ඉන්නවත් දන්නේත් නැහැ. හැබැයි හෙට ගිහිල්ලා යමු කියලා ඔන්න ಭಾರತ್ තමන්ගේ ඩ්‍රයිවර්ට කියනවා. ඩ්‍රයිවර් මග නවත්තන වාහනේ ಭಾರತ್ සිගරට් එකක් බොන්න. ඔන්න ඔය වෙලාවේ ආපහු කෝල් එකක් ගන්නවා ಭಾರත්ගේ නංගිගේ යාළුවාට. කෝල් එකක් කරන් නංගි ගැන අහනවා. එයා කියන්නේ තොන සුපර් මාකට් එකකට එහෙම ගිහිල්ලා යනවා කියලා කිව්වේ. ඒ නිසා ෆෝන් එක සමහරට ගෙදර දාලා ගියාත් දන්නේ නැහැ කියලා. ඕන ಭಾರತ್ කියනවා හරි මම බලන්නම් කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ එයාගේ නංගිට ಭಾರත්ගෙන් කෝල් එකක් එන විදිහ. ඕන ගෙදර මේස උඩ තියෙන ෆෝන් එක ළඟට නංගි යනවත් එක්කම ක්‍රිෂ්ණාගේ ඔළුවට හයියෙන් පාරක් එල්ල කරනවා. ඕන පණ පිටින්ම පෙට්‍රල් දාලා ගිනි තියනවා. ක්‍රිෂ් තමන්ට වෙච්ච අපහාසයට ඕන්න මෙයාගෙන් පලිය ගන්නවා. ಭಾರತ್ මේ වෙලාවේ නංගිගේ ගේ ළඟට එනවා. එනකොට ඔන්න ගෙදර ඔක්කොම දොරවල් වහලා. ටික වෙලාවකින් නංගි හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. පිච්චෙනවා අයියේ මාව බේරගන්න කියලා. ಭಾರತ್ ඔන්න ගේ දොර අරින්න උත්සාහ කරත් ඇතුලෙන් දොර ලොක් කරලා තමයි තියෙන්නේ. පස්සේ ජනේල ඇරලා බලද්දි දකිනවා නංගිට ගිනි තියලා තියෙන විදිහ. ඉක්මනින්ම දොර කඩාගෙන ඇතුළට එන ಭಾರತ್ ඉක්මනින්ම ඝන රෙදි කෑල්ලක් අරගෙන නංගිව වහලා කොමාරි ගින්න නිවලා දානවා. මේ අතරතුර ඩ්‍රයිවර්ට කියන්නේ කවුරු හරි පිටිපස්සට දිව්වා ඉක්මනින්ම බලන්න කියලා. ඔන්න නංගිව රෙදි කෑල්ලකින් ඔතාගෙන ಭಾರತ್ ඉක්මනින්ම මෙයාව රෝහල් ගත කරනවා. නමුත් නංගිට ටිකක් අසාධ්‍යයි. මොකද පෙට්‍රල් දාලා පණ පිටින්ම ගින්දර තියලා තියෙන නිසා. ඔන්න ඔය වෙලාවේ මේ සිද්ධිය දැනගෙන ASP එනවා මේ රෝහලට. ඇවිල්ලා මුලින්ම හම්බ වෙන්නේ ඉන්ස්පෙක්ටර් රාහුල් සහ නන්දනි.
රාහුල් ස්පීට කියනවා සර් ඝාතකයා මේ පාර පුච්චලා තියෙන ಭಾರತ್ සර්ගේ නංගිව ඕ මම හැම දෙයක්ම දන්නවා ඔයාලා දෙන්න කොහොම හරි ಭಾರತ್ කලින් මේක වල්ලා ගන්න ඕනේ මම දැන් ಭಾರತ್ මේ කේස් එකෙන් අයින් කරත් දැන් ඕන ಭಾರತ್ නම් නිකම් ඉන්නේ නැහැ ඒ නිසා කොහොම හරි ಭಾರತ್ කලින් අල්ලා ගන්න කියනකොටම ಭಾರತ್ පොලිස් වාහනයත් අරගෙන එහා පැත්තෙන් යන විදිය මෙයාලා දකිනවා මෙයා යන්නෙත් ගොඩක් තරහෙන් ඒ වගේම දුකෙන් අපිට ඊළඟට පෙන්වනවා බාර් එකේ ඉන්න දේව්ව ඔන්න මෙයාට දැන් බින්දු කෝල් අරන් කතා කරන්න උත්සාහ කරනවා නමුත් ඒන හැම කෝල් එකක්ම දේව් කට් කරලා දාලා ෆෝන් එකත් ඔන්න විසිකලා දානවා තරහෙන්ම එයා ගෙදර ගිහිල්ලා ඔන්න නිදාගෙන ඉන්නකොට බින්දුගෙන් කෝල් එකක් එනවා නමුත් එයාට මේක ඉබේම ආන්සර් වෙනවා බින්දු කියන්නේ මට කවුද කොල්ලෝ කට්ටියක් කරදර කරා මාව සිගරට් වලින් පිච්චුවා ඉක්මනට එන්න කියලා. ඔන්න මේ වෙලාවේ දේව් ඉක්මනින්ම කොච්චර වුණත් බින්දුර තියෙන ආදරේ නිසාම එතෙන්ට යනවා මහරෑම බයික් එකේ. ඔන්න බින්දු අත පෙන්වනවා. සිගරට් වලින් පුච්චපු පාරවල් අතේ තියෙනවා. දේ බින්දු බයික් එකේ දාගෙන ඕන කෙලින්ම යන්නේ බාර් එකට. ගිහිල්ලා මුංගෙන් කවුද ඔයාට මේ දේ කරේ කියලා බින්දුගෙන් හැම කොල්ලෝ සෙට් එකක්ම පෙන්නලා අහනවා. ඒ විතරක් නෙවෙයි පාරේ ඉන්න කොල්ලෝ පවා පෙන්නලා අහනවා බින්දුගෙන් මේ දේ කරේ කවුද කියලා. ඒ කවුරුත් නෙවෙයි කියලා ඔන්න බින්දු කියනවා. ඔන්න ආයේ දේව් බින්දුව දාගෙන එන්නේ. බින්දු කලින් හිටපු තැනටමයි. ඔන්න දේව් කියනවා බලනවා තමුන්ගේ අත දිහා. ඔයා හිතුවද සිගරට් වලින් පිච්චුවා නම් කවුරු හරි මෙහෙමයි පාරවල් තියෙන්නේ කියලා. මේ ඔයාම තමයි පුච්චගෙන තියෙන්නේ කියලා දේව් තරහෙන් කියනවා. ඔන්න බින්දු අඬා කියනවා "ඔව් මම තමයි පුච්ච ගත්තේ. ඔයාව ගෙන්න ගන්න නැත්තම් ඔයා එන්නේ නැති නිසා. ඒ වගේම තමයි තුෂාර එක තරහට තමයි මම ඔයත් එක්ක යාළුනේ. ඒ කතාව ඇත්ත. ඒත් ඇත්තටම ඔයාට එදායින් පස්සේ මම ඇත්තටමයි ආදරය කරේ. අදටත් එහෙමයි" කියලා කියනවා. දේව් හැබැයි කියන්නේ "ඔයා හැමදාම කරේ බොරුව. දැනුත් එහෙමයි. ඔයාට මේ ආත්මෙදී නම් මාව හම්බ වෙන්නේ නැහැ" කියලා තරහින් මෙතනින් පිට වෙලා යනවා බයික් එකේ. ඔන්න ಭಾರತ್ උදේම යන්නේ තමන්ගේ නංගි යන ජිම් එකට. ගිහිල්ලා ඔන්න මැනේජර්ව හම්බ වෙලා මැනේජර්ට පාරක් ගහලා ඉවරලා ඉල්ලනවා මගේ නංගිය දා එළියට දාපු එකගේ ෆොටෝ එකක්. ඔන්න මැනේජර් බයෙන් වගේ කොහොම හරි ಭಾರත්ට ෆොටෝ එකක් දෙනවා. ಭಾರත් මේක අරගෙන යනවා හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබන නංගි ගාවට. ගිහින් පෙන්නලා අහනවා මෙයාද ඔයාට එහෙම කරේ කියලා. නංගි කියන්නේ ඔව් මේ මිනිහා තමයි මෙහෙම කරේ කියලා. ඔන්න නංගි එකපයින්ම මේ මිනිහයාව හඳුනා ගන්නවා. ඔන්න නංගිගේ හැම කොණ්ඩේ සීරම පිච්චිලා තිබ්බත් තාම ඔන්න මිය ගිහිල්ලා නැහැ. ಭಾರತ್ ඔන්න නිලධාරීන් කිහිප දෙනෙක්ට මේ ක්‍රිෂ්ගේ ෆොටෝ එක පෙන්නලා කියනවා කොහොම හරි මේ මිනිහව ඉක්මනින් මාල්ලා ගන්න කියලා. දේව්ට බින්දු ගැන තියෙන තරහට ඒ වගේම දුකට ඔන්න බින්දු බොරුවට වෙන කෙල්ල එක ආශ්‍රය කරන්න පටන් ගන්නවා. එයා එක ෆොටෝ එකක් අරන් ඉන්ස්ටාග්‍රෑම් පවා දානවා හැමෝටම පේන්න. නමුත් මේ දේ කරන්නේ බින්දු ගැන තියෙන තරහට ඒ වගේම දුකට මිසක් ආදරය කරනව නෙවෙයි මේ කෙල්ලට. දේව්ට ඇත්තටම බින්දු නැතුව ජීවත් වෙන්න බෑ. ඒ තරම බින්දුට ආදරේ. නමුත් බින්දු කරපු බොරුව නිසා දුකෙන් ඉන්නේ. බින්දු හම්බ වෙනවා වෙනුවට බොන එක තමයි හැමදාම දේව් කරන්නේ බාර් එකට ගිහිල්ලා. දා ಭಾರත්ගේ නංගි හදිසියෙම රෝහලේ ප්‍රතිකාර ලැබලා බීද්දි මිය යනවා. දැන් ඇත්තටම ಭಾರත්ට ගොඩක් දුකයි ඒ වගේම වේදනාවයි. ඔන්නෝම කාලේ ගත වෙද්දි දේව් උදේ එක දවසක් නැගිටිනකොට දේව්ගේ යාළුවෙක් මැසේජ් එකක් දාලා මචං අද තුෂාර එක්ක බින්දුගේ කසාද කියලා. ඔන්න එදාරේ දේව්ගේ යාළුවෝ සෙට් එකත් ඉඳලා තියෙන දේව්ගේ ගෙදරම තමයි. කට්ටිය සෙට් එක බීලි ඉවර වෙලා දේව්ගේ ගෙදරම නතර වෙලා. ඔන්න යාළුවන්ව හැරවලා උදේ පාන්දරම දේව් කියන්නේ අද මචං අරුත් එක්ක බින්දුගේ කසාදේ මට ඒකේ නැතුව ඉන්න බෑ. මොකක් හරි කරපන් කියලා. අපි අද ඒ කසාදේ නවත්තමු කියලා ඔන්න යාළුවෝ ටිකක් දේව්ට පනට පන ඔබ බය වෙන්න එපා. ඔබ කෙලින්ම වොෂ් එකක් දාගෙන එතෙන්ට වරෙන් ඒ කියන්නේ මගුල් ගෙදරට අපි ඉතුරුව බලා ගන්නම් කියලා යාළුවෝ ටික නැගිටිනවා. අද මේ මගුල් ගෙදර උඹලා දෙන්නව තමයි බන්දන්න කියලා ඔන්න යාළුවෝ ටික එතනින් පිට වෙලා යනවා. දේව්ට ඉක්මනට මෙතෙන්ට මගුල් ගෙදරට එන්න කියලා. ಭಾರತ್ රෙස්ටුරන්ට් එකේ තේ එකක් බිබී ඉද්දි මෙයාට කෝල් එකක් එනවා. මම අර මිනිහව දැක්කා. ඒ කියන්නේ ක්‍රිෂ්. මුඩුක්කු නිවාස පැත්තේ ලොකේෂන් එකක මසට ලොකේෂන් එක දාන්නම් ඉක්මනට මෙන්න කියලා. ඔන්න ಭಾರತ್ එතෙන්ට යනවා. ඒ කියන්නේ මුඩුක්කු නිවාස පැත්තට. ඔන්න ಭಾರත්ගේ නංගි මාරපු ක්‍රිෂ් කියන මිනිස්සයා එක මුඩුක්කු නිවාසයක ෆෝන් එකේ hina වෙවි ගේම් එකක් ප්ලේ කර ඉන්න විදිහ අපිට පෙන්නනවා. ಭಾರත් එක්ක ඔන්න මෙයාගේ තව ඔත්තුකාරයෙක් යනවා ඒ ගෙදරට. ඒ මිනිස්සයා එළියේදී ඔන්න ಭಾರත් ගන්න එකත් අරගෙන ගේ ඇතුළට යනවා. ඔන්න ගේ හැමතැනම පරීක්ෂා කරත් නමුත් මේ මිනිස්සයා නම් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ಭಾರත් එළියට ඇවිල්ලා තමුන්ට පිස්සුද්ද කියලා මගේ වෙලාව නාස්ති කරන්නේ අර මිනිහට කනට එකක් ගහලා එතනින් පිට වෙලා යනවා. සර් අනේ මාව විශ්වාස කරන්න මම මේ මිනිහා මේ ගේ ඇතුළේදී දැක්කා. කිව්වට ඔන්න ಭಾರත් නම් කිසිම දෙයක් මේ කියන දේවල් පිළිගන්නේ නැහැ. එතනින් එහෙමම පිට වෙලා යන්න යනවා.
දැන් ඇත්තට මේ මිනිස්සයා මේ ගේ ඇතුලේ හිටියානේ. එතකොට කොහොමේ මිනිස්සයා? ඔන්න ඊළඟට වාඩි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මේ ඔත්තුව බාරට කලින් රාහුල්ටත් ඔන්න ලැබිලා. රාහුල් ඇවිල්ලා කෙලිම මේ මිනිස්සයාව අල්ලගෙන කට තද කරගෙන බාරත් යනකම් මේ ගෙදර පිටිපස්සට වෙලා ඉන්නවා. ඒස්පීවට මතක ඇති රාහුල්ටයි නන්දිනීටයි කිව්වා මේ මිනිස්සයා බාරට කලින් කොහොම හරි අල්ලගන්න කියලා. ඔන්න ඊළඟට තමයි අපිට පෙන්වන්නේ මේ දේව්ගේ යාළුවෝ ටික. බින්දුවේ කසාද චාරිත්‍ර පැවැත්වෙන්න නියමිත උත්සවයට මෙයාලා යනවා. ගිහිල්ලා අද කසාදෙන් නැහැ කියලා ඔන්න ඔක්කොම ඇවිල්ලා හිටපු මිනිස්සු ටික යවනවා. මංගල චාරිත්‍ර කරන්න පණ්ඩිත්වයි තව කීප දෙනෙක්ටයි විතරයි කියන්නේ අද කසාදයක් තියෙනවා කියලා. තුෂාර ඔන්න කසාදෙට ලෑස්ති වෙලා ඇඳගෙන එළියට එනකොටම තුෂාර තනි වෙන වෙලාවක් බලලා ඔළුවට රෙද්දක් දාලා යාළුවෝ ටික ඔළුවට බිත්තිය වදින්න පහරක් ගහලා සිහිය නැති කරලා දානවා. උස්සන් ගිහලා කාර් එකක ඩිකියටත් දානවා. ඊට පස්සේ කියනවා කාර් එකේ ඩ්‍රයිවර්ට තුෂාර්ගේ බඩු වගේක් තියෙන්නේ එයාපෝට් එකට කෙලින්ම ගිහිල්ලා තුෂාර්ට කෝල් එකක් දෙන්න කියලා. තුෂාර්ව ඩිකියට දම්මලා කාර් එකත් එතනින් යවනවා. ඔන්න ටික වෙලාවකට පස්සේ බයික් එකේ දේව් මෙතෙන්ට එනවා. යාළුවෝ ටික කියන්නේ මංගල හුයේ දේව්ගේ අතට දීලා මේක බින්දුවට දාලා ඒකේ උඹේම කරගනින් ඉක්මනටම ඵලයන් කියලා. ඔන්න දේව් මංගල හුයත් අරගෙන බින්දුගේ කාමරේ ළඟට යනකොට බින්දුගේ කාමරේ දොර ලොක් කරලා බින්දුගේ අම්මා දුවගෙන ඇවිත් කියනවා ඔයාව මෝනේ කියලා බින්දු අත කපාගත්තා කියලා. දේව් බින්දුගේ දොර කඩාගෙන ඇතුළට ගිහිල්ලා බලනකොට බින්දුගේ අත කැපිලා ඒ වගේම ගොඩක් ලේ යනවා. දේව් දකිනවා. බින්දු ඉක්මනින්ම රෝහල් ගත කරනවා. ඔන්න දැන් කොහොම හරි බින්දුව රෝහල් ගත කරලායි තියෙන්නේ. ඔන්න ඔය වෙලාවේ ડોක්ටර් ඇවිල්ලා දේව්ට කියන්නේ බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔන්න ටික වෙලාවකින් බින්දුට සිහිය එනවා. එයා සිහිය එනකොට ඔන්න බින්දුගේ අම්මා යා ළඟ. එයා පේනනවා ඈත මෙයා දිහා බලාගෙන ඉන්න දේව්ව. ඔන්න බින්දු දේව්ට හිමීට කතා කරනවා අතින් නමුත් බින්දු ගාවට දේව් යන්නේ නැහැ. ඔන්න දුවගෙන ගිහිල්ලා රෝහලේ හදිස්සි ගින්නකදී ඔබන බටන් එක ඔබනවා. ඔන්න රෝහලේ හැමෝම ලෙඩ්ඩු අරගෙන එළියට එනවා ඉක්මනටම ගින්නක් හරි කරදරයක් හරි කියලා. බින්දුගේ අම්මත් ඔන්න රෝද පුටුවේ බින්දුව තල්ලු කරගෙන එනවා එළියට. නමුත් කිසිම ගින්නක්වත් රෝහලට ප්‍රශ්නයක්වත් නැහැ. ඔන්න ඔක්කොම කට්ටිය එළියට ආපු ගමන් දේව් යනවා කෙලිම බින්දු ගාවට. හැමෝම ඉස්සරහා ගිහින් අහනවා මාව කසාද බදිනවද කියලා. කැම්පස් එකේ ඉස්සරහා මට මේක කරන්න බැරි වුණා. නමුත් රෝහලේදී මම මේක කරනවා කියලා ඔන්න කියනවා. ඔන්න බින්දුත් මේකට කැමති වෙනවා. එයාගේ අම්මයි තාත්තයිත් එක්කම. බින්දුට හැමෝම රෝහලේ ඉදිරිපිට ඉද්දිම මංගල තැන්න බැඳලා බින්දුව දේව්ගේ කරගන්නවා. හැමෝම සතුටින් අත්පොඩි ගහනවා. ඔන්න ඔය සීන් එක කොහොම වෙද්දි ඔන්න රාහුල් ක්‍රිෂ්ව අල්ලගත්තානේ. ඔන්න දැන් රාහුල් ක්‍රිෂ්ගෙන් ප්‍රශ්න කරනවා. නමුත් මෙයා කිසිම දෙයක් කියන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. SP කෝල් එකක් ගන්නවා රාහුල්ට. මොකද මු මොනවා හරි කිව්වද කියලා අහන්න. නමුත් රාහුල් කියන්නේ තාම මුකුත් නම් කිව්වේ නෑ සර්. හැබැයි සර් ආපු ගමන් මං කොහොම හරි මුගෙන් කට අරවන්නම් කියලා. හොඳයි කියලා ෆෝන් එක තියෙනකොටම ඔන්න එතෙන්ට එනවා බාරත්. බාරත් මෙතෙන්ට ඇවිල්ලා කිසිම දෙයක් අහන්න බලන්න යන්නේ නැහැ. ක්‍රිෂ්ට වෙඩි තියාගෙන යනවා. ගිහිල්ලා ඔන්න ක්‍රිෂ් එතනම මරලා දානවා. මගේ නංගි මුගේ ෆොටෝ එක පේනලා ඇහුවාන් පස්සේ මූ තමයි මේ දේ කරේ කියලා තිද්දිත් තමුතා මොනවද මේකගෙන් අහන්නේ කියලා ඔන්න රාහුල්ටත් ඒ වෙලාවේ බාරත් සද්දයක් දානවා. ඔන්න එකපාරටම පොලිස් නිලධාරියෙක් මෙතෙන්ට දුවගෙන ඇවිල්ලා කියන්නේ අන්න සර් මීඩියා එකෙන් ඇවිල්ලා කියලා. ඔන්න බාරත් කියනවා මම තමයි මීඩියා වලට එන්න කිව්වේ. එයාලා දැන් එළිය ඇති කියලා. බාරත් කියනවා ඔන්න මරලා දාපු ක්‍රිෂ්ගේ අතෙන් මම මේ වෙඩි තියපු තුවක්කුව තියන්න කියලා එක පොලිස් නිලධාරියෙක්ට මේ පොලිස් නිලධාරියාත් බාරත් කියපු දේ මෙහෙමම කරනවා. ඔන්න මැරිච්ච ක්‍රිෂ්ගේ අතෙන් එක තුවක්කුවක් තියලා බාරත් එළියට ගිහිල්ලා මීඩියා වලට කියන්නේ වෙනම කතාවක්. අපි සීරියල් කියලා අල්ලගත්තා. ප්‍රශ්න කරද්දි මේ ඔක්කොම ඝාතන කරේ මම කියලා පිළිගත්තා. එතනදී එක පොලිස් නිලධාරියෙක්ගේ තුවක්කුවක් උදුරගෙන අපිට ඔන්න වෙඩි තියන්න පටන් ගත්තා. පැනලා යන්න හිතාගෙන නමුත් අකමැත්තෙන් වුණත් අපිට වෙඩි තියන්න සිද්ධ වුණා කියලා බාරත් ඔන්න බොරුවක් ගොතලා කියනවා. ඔන්න මෙතනින් දෙවියන්ගේ කතාව ඉවරයි කියලා බාරත් මීඩියා වලට කියනවා. ඔන්න ඒ වෙලාවේ නිවුස් එක දැන් හැම channel එකකම පෙන්වන්න පටන් ගන්නවා. බ්‍රේකින් නිවුස් එක විදිහට ඔන්න සීරියල් කියලා අල්ලගත්තා. සීරියල් කියලා ඝාතනය කරා කියන එක. ඒ නිවුස් එක ඇත්තම සීරියල් කියලා ඔන්න බලන විදිහත් අපිට පෙන්නනවා. මෙයා එකපාරට මෙතන ගැට ගහලා හිටපු එක මිනිස්සෙක්ට පිහින් ඇනගෙන ගිහිල්ලා මරලා දානවා. මෙයා මරණ හේතුව මම ඔයාලට ඉස්සරහදී කියන්නම්කෝ. තමන් කරපු ඝාතනවල ක්‍රෙඩිට් එක වෙන කෙනෙක් ගන්නවා දැක්කහම දැන් ඇත්තටම ඝාතකයා ගොඩක් තරහෙන් ඔන්න ඉන්නේ.
දැන් ඇත්තටම කතාව මෙහෙමයි. ක්‍රිෂ් තමයි ඇත්තටම ಭಾರತ್ගේ නංගිව මැරුවේ. නමුත් සීරියල් කිලර් මෙයා නෙවෙයි. ජිම් එකේදී මෙයා දැක්ක මේ නිවුස් එක. ඒකෙන් ක්‍රිෂ් ප්‍රයෝජනෙට අරන් තමන්ට වෙච්ච අපහාසයට තමයි ಭಾರತ್ගේ නංගිගෙන් ඵලය අරන් ක්‍රෙඩිට් එක සීරියල් කිලර්ට දාන්න හිතුවේ. ඔන්න කොහොම හරි සීරියල් කිලර් අල්ලගත්තා කියන නිවුස් එක මේ විදියට යනකොටම පොලිසියේ කොමසාරිස්ගේ account එක කවුරු හරි හැක් කරනවා. ඔන්න සයිකෝ ඝාතකයා පණිවිඩයක් දීලා මම දෙවියන් සීරියල් කිලර් තාම මැරිලා නැහැ ඊළඟ බිල්ල හෙට කියලා. දැන් නිවුස් වල යන්නේ පොලිසිය වෙන කවුරු හරි අල්ලගෙන බොරු කියනවාද නැත්නම් ඝාතකයා ඇත්තටම තාම නිදැල්ලේද කියලා. ඔන්න පහුවදා උදේම ASP ಭಾರತ್ නන්දනී රාහුල් තුන්දෙනාම පොලිසියට කැඳවනවා. ಭಾರತ್ කරපු වැඩේට ඒ කියන්නේ ක්‍රිෂ්‍ය මරපු එකට ඔන්න හොඳටම දොස් කියනවා. තමුන්ට එහෙම යාව මරන්න බෑ. එයා ඔයාගේ නංගියෙන් පලි ගන්න තමයි මේ වැඩේ කරේ. සීරියල් කිලර් එයා නෙවෙයි. ඔන්න ASP කියනවා. නමුත් ಭಾರತ್ පිළිගන්නේම නැහැ. ඔන්න සීරියල් කිලර් කියනවනේ හෙටත් බිල්ලක් වෙනවා කියලා. අපි බලමු ඒකත් වෙන විදිහ සහ එහෙම වෙයිද කියලා බලමු කියලා ඔන්න ಭಾರತ್ කියනවා. ඔන්න එක පොලිස් නිලධාරියෙක් එතෙන්ට වෙලෙම දුවගෙන ඇවිල්ලා කියන්නේ තව ඝාතනයක් සිද්ධ වෙලා. එයා කොන්ත්‍රාත් කුලී ඝාතකයෙක් කියලා. ඇත්තම ඝාතකයා අර පිහෙන් ඇනලා මැරුවේ මෙයා තමයි. ඇයි මේ කුලී ඝාතකයාව මේ ඝාතකයා මැරුවේ කියලා නම් මොන තාම අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉස්සරහට ඔයාට ඒකටත් පිළිතුරු හම්බ වෙයි. කොමුණත් ASP ಭಾರත්ට කියන්නේ තව විනාඩි 10කින් කොමසාරිස් එක්ක හමුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම තමුන්ගේ වැඩ ආයෙ තහනම් කරයි පරීක්ෂණයක් පවත්තයි කියලා. එවෙලේ නන්දනී කියනවා අපි කියමු ඒක ඇත්තක්. ක්‍රිෂ් පැනලා යන්න හැදුවා. එතකොට තමයි වෙඩි තිබ්බේ. මීඩියා වලට එහෙම කිව්වේ අපේ ප්ලෑන් එකකට. මොකද සීරියල් කිලර්ගේ ඝාතනවල ක්‍රෙඩිට් එක වෙන කෙනෙක් ගන්නවා දැක්කන් පස්සේ ඇත්තම සීරියල් කිලර් එළියට එන්න බලනවා අනිවාර්යයෙන්ම. මොකද තමන්ගේ ඝාතනවල ක්‍රෙඩිට් එක වෙන කෙනෙක්ට දෙන්න කැමති නැති නිසා. ASP මේකට කැමති වෙනවා. එතකොට ප්‍රශ්නේ ඉවරයින්නේ කියලා නන්දනී කියනවා. මොකද ඇත්තම සීරියල් කිලර් දැන් අල්ල ගන්න නම් ಭಾರත්ගේ උදව්ව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඕන නන්දනී කියනවා. ಭಾರತ್ කියන්නේ ශනික කෝපයට වැඩ කරත් ගොඩක් දක්ෂ පොලිස් නිලධාරියෙක් තමයි මේ වගේ වැඩවලට. කොමුණත් අය මේ විදියට කිසිම මිනිහෙක් මරලා දාන්නත් බෑ. මගේ අවසරයෙන් නැතුව අය කිසිම මිනිහෙක්ට වෙඩි තියන්නත් බෑ කියලා ඔන්න ಭಾರත්ව ASP පොරොන්දු කරගන්නවා. ඔන්න කට්ටිය දැන් ඔක්කොම ඉන්නේ හොඳ ඇලර්ට් එකේ. මොකද අද තව ඝාතනයක් වෙනවා කියලා කලින්ම මැසේජ් එකක් සීරියල් කියලා දුන්නා. ඔන්න රාහුල් එකපාරටම ಭಾರත් ඇවිල්ලා කියන්නේ එයා කියපු විදිහට මේ දේ කරා ඊළඟ ඝාතනයත් ඔන්න කරලා කියලා. ඔන්න ಭಾರತ್ රාහුල් එක්ක ඝාතනය වුණ නිවසට යනවා. මෙයාලා දකිනවා ගේ ඇතුළට යනකොටම ඔන්න ඉස්සරහා CCTV එකක් එහෙමත් තියෙන විදිහ. ඔන්න ඇතුළට ගිහින් බලද්දි අර විදිහටම ගැහණු කෙනෙක් මරලා පුච්චලා දාලා. නමුත් මේක ටිකක් වෙනස්. මේ මරපු ගැහණු කෙනාට වයස අවුරුදු 46ක්. පළවෙනි පාරට තමයි මේ විදිහ වයස්කාණ්ඩයක් කෙනෙක් මරලා තියෙන්නේ. මොකද අනිත් සේරම තරුණ ගැහණු අය. ඔන්න තව එක පොලිස් නිලධාරියෙක් කියනවා අම්මයි දුවයි විතරයි මේ ගෙදර ඉන්නේ. දුව මේ ඝාතනය වෙන වෙලාවේ ගෙදර ඉඳලා නැහැ. කාමරයට වෙලා අන්න හොඳට මඩනවා. ඒ නිසා තාම අපි කවුරුත් මෙයාට කතා කරන්න ගියෙත් නැහැ කියන එක ඔන්න මෙයා කියනවා. ಭಾರತ್ අහනවා මේ දෙන්න විතරක් නම් ජීවත් වෙන්නේ මෙච්චර ලොකු ගයක් ඇයි කියලා. ඕන එතකොට තමයි කියන්නේ කසාදයක් ගැන කතාවකුත් තියෙනවා. ඇමතිගේ පුතත් එක්ක තමයි මේ කෙල්ලට සම්බන්ධය තියෙන්නේ කියලා. ඕන එතකොට තමයි මතක් වෙන්නේ ಭಾರತ್ ෆිල්ම් ප්‍රොඩියුසර් කියපු කතාව මේ කෙල්ලට ලොකු කන්ටැක්ට් තියෙනවා කිව්ව එක ගැන. මොකද ෆිල්ම් ප්‍රොඩියුසර් ඇතෑරලා නැමති පුතත් එක්ක මෙයා සම්බන්ධයක් ඇති කරගන්නේ. ಭಾರತ್ කෙලින්ම යන්නේ අර කෙල්ල ගාවට ගිහින් අම්මට වෙච්ච දෙයට ඔන්න කනගාටුව ප්‍රකාශ කරනවා. මම දැක්ක ගෙදර CCTV එකක් ගහලා තියෙනවා. මේකේ කන්ට්‍රෝල් සිස්ටම් එක ඔන්න පෙන්වන්න පුළුවන්ද කියලා ඊට පස්සේ අහනවා. මෙහෙම අහනකොට මේ කෙල්ලගේ ඇසිස්ටන්ට් කියනවා හරි මම පෙන්වන්නම් කියලා ඔන්න පොලිස් නිලධාරීන් ගක්කගෙන යනවා කන්ට්‍රෝල් සිස්ටම් එක තියෙන තැනට. ඔන්න රාහුල් CCTV එක චෙක් කරන්න පටන් ගන්නවා. ඔන්න ඝාතකයා වෙස් මූණක් දාගෙන ගෙදරට ඇතුල් වෙන විදිය රෙකෝඩ් වෙලා. නමුත් කොච්චර zoom කරත් ඝාතකයාගේ මූණ නම් මොන්න පේන්නේ නැහැ. නමුත් ඔන්න ඊළඟ CCTV එකේදී ඝාතනය කරලා එළියට ඇවිල්ලා මෙයා CCTV එක ඉස්සරහා වෙස් මූණ ගලවනවා. ඔන්න දැන් ඝාතකයා තමන්ගේ මූණ පෙන්නනවා. ඔන්න ඔය වෙලාවෙම මැරිච්ච අම්මාගේ දුව මෙතෙන්ට එනවා. එයා අඳුර ගන්නවා මේ තට්ටේ ගාලේ ඉන්න සයිකෝ ඝාතකයා වෙන කවුරුවත් නෙවෙයි දේව් කියලා. මේ දුව තමයි බින්දු. ಭಾರತ್ අහද්දි ඔයා අඳුරනවද කියලා ඕ මේ මගේ මහත්තයා කියලා ඔන්න බින්දු කියනවා. ඒත් එක්කම අවුරුද්දකට කලින් මෙයා මැරුණා කියලා තමයි මෙයා කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ බින්දුගේ අම්මා මැරිච්ච හැටි. මේ මැරිච්ච අවුරුදු 46ක් වයස ගැහණු කෙනා වෙන කවුරුවත් නෙවෙයි බින්දුගේ අම්මා. ඇයි මෙයාව ඝාතනය කරේ දේව්? ඒ හැම දෙයකටම ඉක්මනටම ඔයාට උත්තර ලැබෙයි. බින්දුගේ අම්මා සාලේ නිදාගෙන ඉන්නකොට දේව් එයාගේ ආයුධයක් අරන් ගෙදරට එනවා. ඔන්න බින්දුගේ අම්මා හැරවලා කියන්නේ
මම ඔන්න ආවා කියලා. බින්දුගේ අම්මා කියනවා ඔයා මැරුණේ නැද්ද? මගේ දුවා මැරිලා කියලා හිතාගෙන අලුතෙන් ජීවිතයක් පටන් ගන්න හිතුවා විතරයි. ඔන්න ඒක නම් විනාශ කරන්න එපා කියලා. ඒ වගේම ඔයාට වෙච්ච දේවල් උනේ ඔයා කරපු දේවල් නිසාමයි, ඔයා ගත්ත තීරණ නිසාමයි කියලා. එතකොට දේව් අහනවා මම එල්ලුම් ගහට නියම වුණේ ඔයාගේ දුව නිසා නෙවෙයිද? ඔයාගේ ඇත්ත මූණ පෙන්වන්න හදපු ෆිල්ම් එකේ නිලිය හීරෝයින් කෙනෙක් වෙන්න හීන දැකපු කෙල්ලගේ ජීවිතේ ඔයා නැති කරා කියලා. එයාට මතක ඇති මූවී එකක ෂූටින් අතරතුර කෙල්ලෙක් මරලා දාපු සිද්ධිය. ඒ කෙල්ලවත් මරලා තියෙන්නේ ඔන්න දේව් නෙවෙයි. කුලියට මනුෂ්‍ය ඝාතන කරන ලෝකේෂ්. දේව් මේ ඝාතනයෙන් පස්සේ ඔන්න ලෝකේෂ් පැහැර ගන්නවා. ඔන්න ලෝකේෂ්ගෙන් ප්‍රශ්න කරද්දි මෙයා කියනවා මේකට කොන්ත්‍රාත් එක දුන්නේ කෙනා බින්දුගේ අම්මා කියලා. බින්දුගේ අම්මා ලෝකේෂ්ට කියන්නේ සයිකෝ ඝාතකයා මරලා දාපු විදියට මේ කෙල්ලව මරලා දාලා ක්‍රෙඩිට් එක සයිකෝ ඝාතකයාගේ ලිස්ට් එකට තල්ලු කරන්න කියලා. ඒ නිසා තමයි ඔන්න දේව් මේ කොන්ත්‍රාත් මිනිමරුවව පිහෙන් ඇනලා එදා මරලා දැම්මේ. ඔන්න එතකොට බින්දුගේ අම්මා කියනවා "ඔව් මම තමයි ඒ කෙල්ලව මරන්න කිව්වේ. මොකද මට ඕනේ මගේ කෙල්ලගේ සතුට විතරයි." බින්දු කිසිම දෙයක් බරක් පතරක් නැති කාලේ තමම වගේ මෝඩයෙක්ට ආදරය කරා, කසාද බැන්දා, පරණ කාර්වල ගියේ, හෙට කන්න බොන නැති වේද කියලාවත් දන්නේ නැහැ. නමුත් දැන් ඔන්න එහෙම නැහැ. එයා බඳින්න ඉන්නේ හොඳ සල්ලිකාරයෙක්. මං ඒකයි මෙහෙම කරේ කියලා ඔන්න බින්දුගේ අම්මා කියනවා. එතකොට දේව් අහන්නේ කෙල්ලෝ ඉන්න හැම අම්ම කෙනෙක් මොහොම හිතන්න ගත්තොත් කොල්ලන්ගේ අම්මලාට වෙන්නේ මොකක්ද කියලා. ඒ වගේම තමුන්ගේ දුව වගේ කෙල්ලෝ ගස් වලට පනින රිලව් වගේ එකක් නැති වුණොත් එකක් ගණන් හද ලව් කරන්නේ. අද යන්නේ මොන කාර් එකේද මොන පාටියටද? නමුත් අපි තමයි ඇත්තටම වැරදි. අපි ආදරය කරන්නේ එක කෙල්ලෙක්ට විතරයි. ඒකිට මොනවා තියනවද? සල්ලි තියනවද? වැඩක් නැහැ. අපි ආදරය කරන්නේ හදවතින් කියලා. එතකොට ඔබ මගේ කෙල්ල ලස්සන නැති වුණා නම් ලව් කරනවද කියලා අහනකොටම ඔන්න දේව්ට සීමාව පනිනවා. එයාගේ ආයුධය අතට ගන්නවා මේ මිනිස්සයා මරලා දාන්න. බින්දුගේ අම්මා කරන්නේ ඉක්මනින්ම ගිහිල්ලා කාමරේ ඇතුළට ගිහිල්ලා දොර ලොක් කරගන්න එක. ඔන්න දේව් කාමරේ දොර ළඟට ගිහිල්ලා කියනවා "ඔව් එයා කිව්වා හරි. අපි ලස්සන නිසා තමයි ලව් කරන්නේ. ඒත් ලව් කරද්දි මෙන්න මීට වඩා ලස්සන කෙනෙක් ගෙනත් දුන්නත් මට නම් වැඩක් නැහැ" කියලා. ඔන්න මේ අතරතුර බින්දුගේ අම්මා කාමරේ ඇතුලේ තිබ්බ පේපර් කටර් එකක් හොයලා ඇදලා ගන්නවා. දේව් කියනවා ඔයාගේ දුව පාවිච්චි කරන්න තනිකර බිස්නස් එකකට. ඉතින් ඔයාට ඔයාගේ දුව සල්ලිකාරයෙක්ට නම් බඳන්න ඕන උනේ ඇයි මට කැමති උනේ කියලා ඔන්න අහනවා. බින්දුගේ අම්මා ඔන්න කියනවා ඒක මගේ කර්මය. මම දන්නේ නැහැ. මගේ දුව පළවෙනි පාරට මම කියන දේ අහන්න නැතුව ගියා. ඔබට ඇත්තටම ආදරය කරා. හැම වෙලාවෙම දේවා තමයි කටේ තියෙන්නේ. බින්දු මාව අන්තිමයට කැමති කරගත්තේ මෙහෙමයි. තුෂාර්ගේ දේපලා ඉති දේවගේ සීයට මම දේව කසාද බැන්දාම දේවට කියලා නඩුවක් දාලා මේ සේරම තුෂාර්ගේ දේපලත් මගේ කරගන්නවා කියලා බින්දු කියලා තියෙනවා. ඔය දෙන රණ්ඩු වුණ වෙලාවේ මම මේ chance එක අරගෙන බින්දුව තුෂාර්ට බඳන්න හැදුවා. නමුත් තුෂාර් බෑ කිව්වා. ඔයා හිතනවා ඇති ඔයයි යාළුවෝයි තමයි කසාදේ කැඩුවේ කියලා. තුෂාරීට කලින්ම කසාදේ කරන්න බෑ කියලා කිව්වා. දේව් කියන්නේ මගේ මල්ලි වගේ. ඌ දුක් විඳිනවා මට බලන්න බෑ. මම මේකට කැමති නැහැ කියලා. තුෂාර් කසාදේට කලින් ඔන්න පිට වෙලා ගියා කියලා කියනවා. ඔන්න ඔය වෙලාවේ අම්මා තමා මගේ ජීවිතේ විනාශ කරන්නේ කියලා බින්දු ජනේලේ වීදුරුවට අතින් ගහලා මාව එළියට ඇදලා දැම්මා කාමරෙන්. ඊට පස්සේ තමා දොර වහගත්තේ කියලා එදා කියනවා. හොස්පිටල් එකේදී දේවා ඕනේ කියලා අත කපා ගත්තා කියලා මම තමයි එයාට කියන්න කිව්වෙත් කියලාත් කියනවා. දැන් එතකොට මම හිතාගෙන හිටියේ මම තමයි ඇත්තටම වීරයා කියලා. දැන් බලනකොට ඔයාලා දෙන්නම විහිළුකාරයෙක් කරලානේ කියලා ඔන්න එකපාරටම කාමරේ දොර කඩාගෙන දේව් ඇතුළට එනවා. ගිහින් අහනවා ආඬා එතකොට මගේ දෙමව්පිය කරපු වැරද්ද මොකක්ද කියලා. ඒක අනතුරක් විතරයි මම දන්නේ නැහැ කියනකොට බින්දුගේ අම්මා මගේ තාත්තා හැම වෙලාවෙම කිව්වේ මගේ නම්බුව නැති කරන්න එපා කියලා. ඔළුව තියාගෙන බින්දුගේ අම්මගේ කුලට අඬන ගමන් කියනවා මේ වෙලාවේ ඔන්න අර පේපර් කටර් එකෙන් ඇනලා දේව්ව මරන්න උත්සාහ කරනවා බින්දුගේ අම්මා. නමුත් ඔන්න දේව් තමන්ගේ ආයුධයෙන් ගහලා එතකොට තමයි බින්දුගේ අම්මව ඉවරයක් කරලා දාන්නේ. ඔන්න බහරත් බින්දුගෙන් ප්‍රශ්න කරනවා. එතකොට බින්දු කියන්නේ ගෑස් සිලින්ඩරයක් පුපුරලා තමා තුන්දෙනාම ගේ ඇතුලේ මැරුණේ කියලා. තුන්දෙනාම කියන්නේ දේව්ගේ අම්මා, තාත්තා, ඒ වගේ මෙයාලා කන්න බොන්න දීලා හදාගත්ත පුතා. මේ විදිහට දේව්ගේ පවුලේ අය මිය ගිය විදිය කියද්දි ಭಾರತ රාහුල් එකපාරටම ඇවිල්ලා කියනවා දේව් මරපු ලිස්ට් එකේ හැම ගැහණියෙක්ගෙම පොදු වැරද්දමම හොයාගත්තා. ඒ සේරම Tamanට හිරිහැර වුණා කියලා නඩු දාපු අය ඒ දේවල් හොයාගන්න බැරි වුණේ මෙයා සිස්ටම් එක හැක් කරලා ඒ ෆයිල් ටික ඩිලීට් කරපු නිසා කියලා රාහුල් කියනවා. ඔන්න එතන හිටිය බින්දු කියන්නේ දේව් හැක් කරන්න නම් දන්නේ නැහැ. නමුත් එයාගේ කැම්පස් යාළුවා ආලෝක් හැකින් වලට ගොඩක් දක්ෂයි.
කැම්පස් එකේදී මේ දෙන්න එකතු වෙලා ඔන්ලයින් shopping වෙබ් අඩවිය එහෙම හැක් කරලා වැඩ ගත්තා කියලා බින්දු කියනවා. භාරත් ආලෝක් ගැනත් ඔන්න රාහුල්ට හොයන්න කියන ගමන් දේව්ගේ ෆොටෝ එකක් නැද්ද කියලා බින්දුගෙන් අහනවා. එතකොට ඔන්න බින්දු තමන් ගාව තිබ්බ ෆොටෝ එකක් භාරත්ට දෙනවා. භාරත් මේක දැකපුවා මතක් වෙනවා අර ඇමතිතුමාගේ පුතාට දේව් ගහලා වෙච්ච කැම්පස් එකේ ෆයිට් එක. මේ කෙල්ල ඔයා නේද කියලා බින්දුගෙන් අහනවා. "ඔව් මම තමයි" කියලා බින්දු කියනවා. ආදරේ හැම වෙලාවෙම කෙලවර වෙන්නේ වේදනාවෙන් කියන ගමන් 5 star සිද්ධාන්ව අඳුරනවද කියලාත් අහනවා. අර යාගේ කතාව අල්ලලා ෆිල්ම් එක හදපු ෆිල්ම් ඩිරෙක්ටර් ගැන තමයි මේ අහන්නේ. නමුත් බින්දු කියන්නේ අනිත් පැත්ත බලාගෙන මම දන්නේ නැහැ කියලා. නමුත් භාරත් දන්නවා ෆිල්ම් ඩිරෙක්ටර් එක සම්බන්ධය තිබුණෙත් මේ කෙල්ලටම තමයි කියලා. ඔන්න කොහොම හරි භාරත් GPS tracker එකක් මේ බින්දුට දීලා කියනවා මේක ඔයා ගාව තියාගන්න. මොකක් හරි හදිස්සියක් වුණොත් මේක ඔබන්න. එතකොට අපිට ඔයා ඉන්න තැන ලොකේෂන් එක ට්‍රැක් කරන්න පුළුවන් කියලා භාරත් කියනවා. ඔන්න එහෙම කියලා භාරත් අනිත් පොලිස් නිලධාරීන් එක්ක එතනින් පිට වෙනකොටම ඔන්න බින්දුගේ ගෙදරින් එළියට බහිනකොටම දකිනවා ඇමතිගේ පුතා, ඒ කියන්නේ බාලරාම්ගේ පුතා ආරක්ෂක ගොඩාක් එක්ක එන විදිහ. ඇවිල්ලා ආරක්ෂාවට ගේ එළියෙන් මේ අය යොදවනවා. පොලිසියනොත් ඔන්න නිලධාරීන් 5 දෙනෙක් ගේට්ටුවෙන් එළිය මුර කරන්න කියලා උපදෙස් දීලා භාරත් ඔන්න යන්න යනවා. ඔන්න පහුවදා කොහොම හරි GPS එක ඔන් වෙනවා. භාරත්ගේ ෆෝන් එකට ඒක පෙන්වන්න පටන් ගන්නවා. ඔන්න රාහුල්වත් අරගෙන ඉක්මනින්ම GPS tracker එක ඔස්සේ යන ගමන් බින්දුගේ ගෙදර ඉස්සරහ නවත්තලා හිට පොලිස් නිලධාරියට කෝල් එකක් දීලා බින්දු ඉන්නවාද කියලා බලන්න කියලා කියනවා. ඔන්න පොලිස් නිලධාරියෙක් දුවලා ගිහින් බලද්දි ඇමතිගේ පුතාගේ දාපු ආරක්ෂකයෝ ඔක්කොටම ගහලා දේව් බින්දුව අරගෙන ගිහිල්ලා. ඇමතිගේ පුතා කැමති වුණේ නැහැ පොලිස් නිලධාරීන්ගේ ඉස්සරහ විදුල යොදවනවට. ඒකයි මෙහෙම දෙයක් උනේ. කොහොම හරි බින්දුව අරන් ගිහිල්ලා කියලා පොලිස් නිලධාරියා භාරත්ට කෝල් කරලා කියනවා. ඔන්න ඊට පස්සේ දේව් බින්දුගේ කට හැම බැඳලා ඇම්බියුලන්ස් එකක දාගෙන කොහෙද අරන් යන විදිය අපිට පෙන්නනවා. ඔන්න ඊළඟට පෙන්නන්නේ අතීතයේ වෙච්ච තවත් එක්තරා සිදුවීමක්. දේව් බින්දුව කසාද බැඳලා පස්සේ ඔන්න මුලදී නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. පස්සේ ඔන්න තත්ත්වය වෙනස් වෙලා. පස්සේ දේව් අහන දෙයකටවත් බින්දු උත්තර දෙන්නෙත් නැහැ. කාමරයට ගින් දොර වහ ගන්නවා. බින්දු අරන් වෙන ගෙදරකට මට යන තත්ත්වයකට එයා වැඩ කරා. හැම වෙලාවෙම දේපල ටික යාට ලියන්න කියලා මගේ අම්මටයි තාත්තට කරදර කරා. එක දවසක් යාම පොලිසියට එන්න කියලා කාමරයට ගිහින් බිත්තිය ඔලුව ගහගෙන අත කපාගෙන ඇඟ හැම තැනම මායි මගේ අම්මයි තාත්තා යාට වද දෙන විදියට පොලිසියට ඒත්තු ගන්නවා. හැමෝම බලන් ඉද්දි මගේ අම්මයි තාත්තයි කාන්තාවකට හිංසා කරා කියලා පොලිසියට අරන් යනවා. ඔන්න මේ දේවල් බින්දුව ඇම්බියුලන්ස් එකක දාගෙන අරන් යනකොට දේව්ට මගදී මතක් වෙනවා. තව මෙයාට මතක් වෙනවා පොලිසියට මේ තුන් දෙනා අරන් ගිහිල්ලා දෙමව්පියෝ බලන් ඉද්දිම දේව්ට ගහන විදිහ. කොහොම වුණත් දේව්ගේ යාළුවෙක් ඇවිල්ලා අපදීලා පහවදා මෙයාලව පොලිසියෙන් එළියට ගන්නවා. ගෙදර එක්කන් යනවා. මේ වෙනකොට බින්දු බොරු වරදකට මේ තුන් දෙනා පටලලා පොලිසියෙන් මෙයාලා අරන් ගියාම බඩු ටිකක් තරන් දේව්ගේ ගෙදරින් පිටත් වෙලා යන්න යනවා. අපදීලා එනකොට අම්මයි තාත්තයි ගෙදරට දාලා දේව් කෙලින්ම යන්නේ බාර් එකට. ඔන්න බාර් එකේ මත්පැන් බොන ගමන් ඉන්න දේව් කල්පනා කරන්නේ බින්දුගේ මේ බොරුව ගැන, තමන්ගේ අම්මටයි තාත්තටයි නොකල වරදට බොරු චෝදනා දාලා කරපු දේ ගැන. මෙයා කරන්නේත් මේවා හිත තව තවත් බොන එක. දේව් හොඳටම බීලා ගෙදර එනකොට දකිනවා බොරු වරදකට තමන්ගේ අම්මයි තාත්තයි පොලිසියෙන් අරන් ගියපු එක කවුරු හරි නිවුස් වලට දීලා. දේව් ගෙදර එනකොට දෙමව්පියන්ට මූණ දෙන්න හැකියාවක් දේව්ට නැහැ. ආයේ දේව් බාර් එකට ගිහලා හිතේ දුකට තව තවත් බොනවා. බීලා කෙලින්ම යන්නේ බින්දුගේ ගෙදරට. ඒ වෙනකොටත් බින්දුගේ ගෙදර ලොක් කරලා ඔක්කොම යන්න ගිහින් වෙන දිහාවකට ආපහු ගෙදර එනකොට වෙරි වැඩි නිසාම දේව්ගේ බයික් එකේ කරත් එක හැප්පිලා බිමට ඇදගෙන වැටෙනවා. මේ වෙන්නේ මොනවද කියලාවත් දේව්ට සිහියක් නැහැ. ඔන්න එකපාරටම දේව්ගේ තාත්තා ගේ ඇතුලේ තියෙන ගෑස් ටැංකියක් ළඟට යනවා පෙන්නනවා. එකපාරටම ඒත් එක මුළු ගෙදරම ගිනිගෙන ඇවිලිලා විනාශ වෙලා යනවා. දේව් වැරෙන්න හැමෝම. ඔන්න දේව්ට ටිකක් වෙරි හැම හිඳිලා ටිකක් එනකොට ඔන්න ගේ ළඟට යනවා. එතකොට ඔන්න හැමෝම ගින්න නිවලා කොහොම හරි මල සිරුරු තුන එළියට ගන්නවා. දේව්ගේ අම්මගේ තාත්තගේ ඒ වගේම එයාලා හදාගත්ත පුතාගේ. ඒක දකින දේව් පිස්සුවෙන් වගේ හයියෙන් පාර දිගේ දුවන්න පටන් ගන්නවා. දුවලා ගිහින් ඔන්න පාරේ එක තැනක වැටෙනවා. පාරේ වෙලදාම් කරන වයසක ආච්චි කෙනෙක්ගේ උකුලුටට ඔළුව තියලා
දේව් නිදියන්නේ පාරේ. එතකොට දේව්ට හිතෙන්නේ මේ ඉන්නේ අම්මා. අම්මගේ උකුලේ තමයි ඔළුව තියාගෙන ඉන්නේ කියලා දේව් පිස්සුවෙන් වගේ හැමතැනම දුවනවා. පාරේ තමයි රෑ පහන් කරන්නේ. පාරේ මෙයා ඉන්නවා දැකලා එක දවසක් පොඩි ගැහණු ළමයෙක් බිස්කට් එකක් මෙයාට ගෙනත් දෙනවා. මෙයා දකින්නේ දේව්ගේ අම්මා යාට ඇපල් කෑල්ලක් දෙනවා වගේ. ඒ නිසා මෙයා පොඩි ගැහණු ළමයා වරම් බදා ගන්නවා තමන්ගේ අම්මා කියලා හිතලා. අනිත් අය මේක දන්නේ නැහැනේ. පාරේ ඉන්න හැමෝම දේව්ට ඔන්න පහර දෙන්න පටන් ගන්නවා. හැමතැනම දේව්ට පේන්නේ දේව්ගේ අම්මයි තාත්තයි ඔන්න කෝච්චියේ යද්දි අම්මයි තාත්තයි පිච්චෙනවා වගේ මෙයා දකිනවා. දුවලා ගිහින් කෝච්චියෙන් එළියට පනිනවා. වැටෙන්නේ ගඟට. ඔන්න ගඟේ පාවෙලා ගිහිල්ලා ගඟේ එක පැත්තක ගොඩ ගහලා ඉදි තමයි දේව්ට සිහි එන්නේ ආයේ. දේව් දකිනවා ගඟේ ඉවුරේ තියෙන එලිමහන් දේවාලයක්. ඔන්න දේව් එතෙන්ට යනවා අඬාගෙන ගිහිල්ලා දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ අම්මවයි තාත්තවයි ආයේ දෙන්න කියලා. මම බින්දුට අන්ධයෙක් වගේ ආදරය කරේ. ඒකේ මගේ අම්මවයි තාත්තවයි නැති කරා. මම මේවා බලාගෙන ඉන්න ඕනද කියන ගමන් එකපාරටම නැගිටිනවා. ගෑනුන්ගේ කුණු වැඩවලට මං අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා. ඔන්න එතන තිබ්බ කණ්ණාඩියක් අරන් දෙවියන්ටත් පහර දීලා දෙවියන්ගේ ආයුධයක් අරන් එතන තිබ්බ වෙස් මුහුණත් අරන් එතනින් යන්න යනවා. මේක තමයි දේවා ඝාතකයා වෙන්න බලපාපු අතීත කතාව. දැන් අපි යමු ආයේ වර්තමානයේට. දේව් බින්දුව අරගෙන යන්නේ කැලෑවක තියෙන ලොකු පාළු ගොඩ නැගිල්ලකට. ගිහින් බින්දුව ඇතුළට අරගෙන යනවා. නමුත් බින්දුවට කතා කරන්න දෙන්නේ නැහැ. එයාගේ මූණටම එයා ගහ ගන්නවා. පස්සේ වීදුරු බෝතලයක් අරන් Tamanටම දේව් පහර දී ගන්නවා. මම තමුසේ වගේ එකියක්ට ආදරය කරානේ කියලා. දේව් ඊට පස්සේ කියන්නේ උඹලා වගේ උන්ගේ දිව කපන්න ඕනේ. නැත්තම් මම වගේ කී දෙනෙක්ට බොරුවට ආදරය කියයිද දන්නේ නැහැ. ඒ වගේම මං ඝාතනය කරපු හැම ගර්ල් කෙනෙක්ගේම ඇඟිලි බෝතලයක දාලා තිනවා. මොකද උඹලා වගේ උන් මැසේජ් එකක් කොටලා හරි තව කොල්ලෙක් අමාරුවේ දායි කියලා. මම මරපු හැම තරුණ ගැහන් ළමයෙක්ම උඹ වගේ බොරු පැමිණිලි දාලා පිරිමි අමාරුවේ දාපු ගැහණුවාගේ ආරක්ෂාවට දාලා තියෙන නීති උඹලා වගේ උන් වාසියට පෙරලා ගන්නවා කියලා දේව් කියනවා. හැක් කරලා මම මේ දේවල් තමයි අරගත්තේ. ඔයා නිලියක් වෙන්නනේ ආසාවෙන් හිටියේ. ඒ චරිතයට ඔයා මාරම ගැලපෙනවා කියලා ඔන්න කියනවා. බින්දු කොහොම හරි කටේ ඔබලා තිබ්බ රෙදි කෑල්ල දඟලලා ගලව ගන්නවා. එකපාරටම නැකිටලා දේව්ව බදාගෙන කියන්නේ මම ඔයාට ආදරෙයි. මේව කොමාරි අපි අමතක කරලා අපි දෙන්න දුර පැත්තකට ගිහිල්ලා ජීවත් වෙමු කියලා. මොකද බින්දු දන්නවා දැන් කොහොමත් Tamanට මැරෙන්න වෙන බව. ಭಾರತ್ ඇතුළු කට්ටිය ඔන්න GPS tracker එක ඔස්සේ ඔන්න ලොකේෂන් එකට එනවා. මෙයාලා දකිනවා බින්දු අරන් ආපු ගොඩනැගිල්ල ඒ වගේම ඇම්බියුලන්ස් එක. හැබැයි ගොඩනැගිල්ල ඇතුළට ගිහින් ಭಾರತ್ එක්ක රාහුල් ඇතුල් වෙලා බලද්දි ගොඩනැගිල්ල මෙයාලා නැහැ. GPS tracker එකත් ඔන්න ගොඩනැගිල්ලේ කොනක වැටිලා තියෙනවා මෙයාලා දකිනවා. ಭಾರತ್ කියන්නේ මෙච්චර දුර බින්දුව අරන් ආවනම් බින්දුව අරන් ගියපු තැන මම දන්නවා. නමුත් එහෙම අරන් යන්න හේතුව නම් මට තාම හිතාගන්න බැහැ කියලා. දේව බින්දුගේ ඇස් බැඳලා අරගෙන යන්නේ දිය ඇල්ලක් ගාවට. මේකට කියන්නේ පාතාල ඇල්ල කියලා. මේකෙන් වැටුනොත් මල සිරුරවත් අඩුම ගානේ හොයන්න වෙන්නේ නැහැ. දේව කියනවා බින්දුට තමුන් කිව්වේ අපි පැනලා යමු කියලානේ. හරි දෙන්නම පණිමු කියලා. මගේ දෙමව්පියන්ගේ මරණයට හේතුව තමුසේ බව දැනගෙන මට තමුසෙත් එක්ක සතුටෙන් ඉන්න බැහැ කියලා ඔන්න කියනවා. දේව්ගේ අත එක දන්වැලක එක කොටසකින් බැඳලා බින්දුගේ අත අනෙක් කොටසකින් බැඳලා තියෙන්නේ. දැන් දේව් පැන්න ගමම කොහොමත් බින්දුවත් පහලට වැටෙනවා. ඔන්න බින්දුව අරගෙන පහලට පනින්න හදනකොටම ಭಾರತ್ රාහුල් එක්ක එතෙන්ට එනවා. ඔන්න එනකොටම පිහියක් අරන් බින්දුගේ බෙල්ලට තියෙන දේවා තමුල්ලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි කාඩියක් හරි ආවොත් මම මේකේව මරනවා කියලා කියනවා. නමුත් ಭಾರತ್ කියන්නේ තමුන්ට මෙයාව මරන්න ඕනේ නම් දැනටමත් මරලා තමුන් නියම ප්‍රේමවන්තයෙක්නේ කියලා. මම මැරෙන්න කොහොමත් බය නැහැ මිස්ටර් ಭಾರತ್ කියන ගමන් බෙල්ලෙන් පිහිය ගන්නකොටම ඒ පිහිය අරන් දේව්ගේ පපුවට පහරක් එල්ල කරනවා බින්දු. එහෙම කරලා කියන්නේ සර් ඉක්මනට මෙයාට වෙඩි තියන්න කියලා. ಭಾರತ್ ඔන්න hina වෙන ගමන් කියනවා ආදරය කියන්නේම වේදනාවක්. අපිට වෙන මොනවත් ඕනේ මේවා දැක්කම ඇති කියලා. දේව් කියනවා මට එදා උඹව මරන්න තිබ්බේ අපරාධෙ මං ඇත ඇරියේ කියලා ඔන්න බින්දුට කියනවා. එහෙම කියනවත් එක්කම ಭಾರತ್ කියන්නේත් ඔතනින් පනින්න හිතන්නවත් එපා. කවදාවත් මිනිහක්වත් ඔතනින් පැන්නොත් එම හොයාගෙන නැහැ කියලා. දේව් ඔන්න ටිකක් වෙලා ಭಾರತ್ දිහා බලාගෙන ඉඳලා කින්ඩියට හිනාවක් දාලා බින්දුවත් අරගෙන යනවා ඇල්ල පැත්තට. ಭಾರತ್ තන දෙනවා රාහුල්ට වෙඩි තියන්න කියලා දේව්ට. නමුත් රාහුල් වෙඩි තියන්නේ නැහැ. ඔන්න ಭಾರತ್ අයින් වෙනවා මෝඩයා කියලා එයා ගාව තිබ්බ ගන් එකෙන් දේව්ට වෙඩි තියාගෙන යනවා. ඔන්න දේව් බිම ඇදගෙන වැටෙනවා. දේව් මැරුණා කියලා හිතාගෙන බින්දුයාගේ ඇස් වහනකොටම එකපාරටම ඇස් ඇරලා බින්දුවත් අරගෙන එකපාරටම පාතාල ඇල්ලට පැනලා දෙන්නම මැරෙනවා. ඔන්න ಭಾರත් එක්ක පොලිසියයේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මෙතනදි මේ කතාව කියලා කියන්නේ
සීරියල් කිලර් මැරුණා කියලා. මේකත් ඔයා එදා කිව්වා වගේ ගොතපු කතාවක්ද දන්නේ නැහැ කියලා එක මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනකොට ಭಾರತ್ කියන්නේ මම මෙතෙන්ට ආවේ ඇත්ත කියන්න නැතුව කතා ගොතලා කියන්න නෙවෙයි කියලා. මේ ඇල්ලෙන් පැනපු කෙනෙක්ගේ මිනියවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි සාක්ෂි නැත්තේ කියලා ඔන්න ಭಾರತ್ කියනකොට මාධ්‍යවේදින් මේක පිළිගන්නෙම නැහැ. ඔන්න ඒ වෙලෙම හැමෝගෙම ෆෝන් වලට වීඩියෝ එකක් එනවා. මේකේ ඉන්නේ සීරියල් කිලර්. මම මැරිලා නැහැ. පොලිසියෙන් බොරු කතා කියන්නේ. බොරු ලිංගික හිරිහැර නඩු දාපු අය ඒව ආස් කරගන්න. නැත්තම් මං එක එක ගාන ඉවර කරනවා. මම දෙවියන් කියලා සීරියල් කිලර් කියනවා මේ වීඩියෝ එකේ. ඒත් එක්කම සමාජයේ ලොකු කතිකාවතක් මේ සම්බන්ධයෙන් යද්දි ඔන්න මිෂන් කම්ප්ලීට් කියලා දේව්ගේ හැකර් ලැප් එක වහලා දානවා. ඔන්න නිවුස් වල යනවා අදට දවස් 10ක් වෙනවා අනතුරු ඇඟවීමේ වීඩියෝව නිකුත් කරලා මේ වෙද්දි බොරු ලිංගික හිරිහැර වලට නඩු දාපු අය 5620ක් මේ වෙද්දි අස් කරගෙන තියනවා මිනිස්සු. තාමත් අස් කරගෙන යමින් පවතින්නේ. මෙයා හීරෝද නැත්තම් දුෂ්ටයෙක්ද කියලා. එහෙම බොරු නඩු දාලා හිර කරපු සමහර පිරිමි අයට නම් පේන්නේ ඇත්තටම දේව් නැත්තම් සීරියල් කියලා දෙවියෙක් වගේ තමයි. ඕන දේව්ගේ ඇස් දෙක වහගත්තාම දේව්ව සතුටු කරන දේවල් පෙන්නනවා අවසානයේට. ඒ තමයි දේව් සහ බින්දු එයාගේ පුංචි දරුවා. ඒත් එක්කම දේව්ගේ අම්මයි තාත්තයි. ඔන්න සතුටින් ඉන්න හැටි. දේව් ඇත්තටම බලාපොරොත්තු වුණ ලස්සන ජීවිතයක් මේකම තමයි. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම සංවේදී අවසානයක් තියෙන චිත්‍රපටය අවසන් වෙන්නේ. මොකද හිතන්නේ මේ මූවී එක ගැන? අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. channel එකට අලුත් අය subscribe කරලා ඊළඟ movies බලන්න. අදට ගිහින් එන්න මේ වලගේ සිංහලෙන් movie explanation channel එක DI Heart.